Hello guys, Kidsol GPU repairing lab එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට අරගෙන එන්නේ ඇත්තටම විශේෂ වැඩක් යන අතරතුරේදී අපි ඒ වැඩ කටයුත්ත අතරතුර ඔයාලත් එක්ක එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්න තමයි මේ ලයිව් එක එන්නේ. මොකද මේ අපි අද වැඩ කරමින් ඉන්නවා RTX 3080 TI Ventus 3X MSI graphics card එකක් එක්ක. ඉතින් මේකේ ඇත්තටම අපිට දීලා තියෙන්නේ total caring and repair ඒ වැඩ කටයුතු දෙකටම. එතකොට අපි විශේෂයෙන්ම අපි සේවාවක් කස්ටමර්ලා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙනවා Kidsol total care කියලා. ඒක repair plus recondition work එකක් එක්ක යන්නේ 3 month warranty එකක් එක්ක කස්ටමර්ට 1 month 70% cash back එකක් එක්ක. ඉතින් ඒකෙදි විශේෂ වැඩ කටයුත්තක්. ඉතින් ඒකෙදි අපි දැන් ඇත්තටම මේකේ repair process එක කරගෙන ඉවරයි. ඇත්තටම මේ අපිට graphics card එක ලැබෙනකොට ඇත්තටම තිබුණ ගැටලුව තමයි graphics card එකේ desktop එකේ welcome screen එකට. ඒ කියන්නේ කාඩ් එක පණ ගැන්නුනාට පස්සේ කියන්නේ power on කරාට පස්සේ display එනවා. නමුත් Windows load වෙලා welcome screen එකට එද්දි screen එක freeze වෙලා යන ගැටලුවකට තමයි මේ Ventus 3X RTX 3080 Ti මේක 12GB graphics card එකක්. ඉතින් මේ කාඩ් එක අපිට කස්ටමර් බාර දීලා තියෙන්නේ මේ ප්‍රශ්නෙත් ෆික්ස් කරලා total care එකකුත් කරලා දෙන්න සාර්ථකව ෆික්ස් වුණා. ඉතින් ඒකෙදි අපි මේ වෙනකොට welcome screen එකේදී freeze වෙන ගැටලුව ඇත්තටම මේ වෙනකොට repair කරලා ඉවරයි. අපි දැන් recondition work එක යන ගමන් තියෙන කාඩ් එකේ. ඉතින් මේ කාඩ් එක close වෙන්න කලින් මම ඔයාලත් එක්ක මේ open වෙලා තියෙද්දි කාඩ් එක open වෙලා තියෙද්දි කොහොමද අපි මේ total caring එක යන්නේ කියන වැඩ කටයුත්ත ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න තමයි මේ ඇත්තටම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒකෙදි කාඩ් එක open එකේ තියෙද්දි වීඩියෝ එක ගන්න ඕනේ හින්දා තමයි මම මේ වැඩේ යන අතරතුරේදී මේ වීඩියෝ එක ගන්න. ඉතින් මම පෙන්නන්නම් මේ වෙනකොට කාඩ් එක අපි total care එක කරගෙන යනවා. ඉතින් ඒකේ තත්ත්වය මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන කාඩ් එක දැන් අපි ඇත්තටම back plate එක fix කරගෙන ඉවරයි. back plate එක සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගෙන මේ වෙනකොට assemble කරගෙන තියෙන්නේ. මේ මෙතන උඩ තියෙන මේ මේක මං හිතන්නේ තියෙන කාඩ් එක බෙන්ඩ් වෙනවට තියෙන මේ ප්‍රොටෙක්ටිව් ෂීල්ඩ් එකක් මෙතන තියෙනවා. ඒක මෙතන අවුට්පුට් ෂීල්ඩ් එකටත් එක්ක එකතු වෙලා මේ කාඩ් එක නැමෙන්නේ නැතුව යන්න. මේ කාඩ් එක ගොඩක් දිගයි. ඉතින් බැලුවොත් මේ ලොකු දිගක් තියෙනවා කාඩ් එක. ඉතින් ඒකෙදි මේ ලොකු කාඩ් එකක් ඔය. ඉතින් ඒකෙදි මේක කාඩ් එක මේ අතට මැෂින් එකට ප්ලග් වුණොත් මෙහෙම පාත් වෙන්න බලනවා. ඉතින් ඒකින්ද තමයි මේකත් සපෝටිව් ඇවිල්ලා තියෙනවා. නමුත් ඇත්තටම මේ GPU හෝල්ඩර් එකක් අනිවාර්යෙන් මේවට පාවිච්චි කරන්න ඕනේ. සමහර කාඩ් වලට ඇත්තටම මේ GPU හෝල්ඩර් එකක් ලැබෙනවත් එක්ක කම්පැනියෙන්මත් GPU හෝල්ඩර් එක ලැබෙනවා. හෝල්ඩර් එකක් ලැබෙන්නේ නැති අය වෙනම GPU හෝල්ඩර් එකක් මේ වගේ කාඩ් වලට අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒකෙදි ඔයාලට කන්ඩිෂන් බලා ගන්නවා නම් PCB කන්ඩිෂන් අපි දැන් රීවර්ක් කරලා තියෙන. ඉතින් 90ක් 100ක් අතරම හොඳ කන්ඩිෂන් කරලා අරගෙන තියෙනවා PCB එක. ඉතින් ඒකේදී ඔයාලට කන්ඩිෂන් බලා ගන්න පුළුවන් මේ විදියට. ඉතින් solder joints සියලුම දේවල් අපි බොහොම quality එකට මේ වෙනකොට clean කරගෙන තමයි මේ PCB board එක සම්පූර්ණයෙන්ම recondition කරලා repair කටයුත්තක් කරගෙන මේ වෙනකොට මෙන්න මේ quality එකට අරගෙන තියෙනවා. ඉතින් thermal paste එක මේ වෙනකොට premium thermal paste එකත් apply කරගෙන තියෙනවා. ඉතින් ඒකෙදි මේ ඔයාලට විශේෂම කාරණාව අනිත් එක මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ
අවුට්පුට් පෝට් ෂීල්ඩ් එකත් අපි පේන්ට් කරලා තියෙන්නේ මේ වෙනකොට මේකේ ඔක්සිඩේෂන් ඇවිල්ලා තිබුණා. අපි ඉතින් මේකේ මේ ෂීල්ඩ් එකත් රීපේන්ට් වර්ක් එකක් අපි කරලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් ඔය විදිහට මේ කොටස මේ විදිහයි. ඉතින් ඉතුරු වැඩ ටික අපේ හිතවත් අපේ දිමන්ත මල්ලි අපේ කරගෙන යනවා අපේ ටෙක්නීෂියන්. ඉතින් ඒකෙදි මේ කූල එක විශේෂයෙන්ම අපි පෙන්වන්න ඕනේ මේ කූල එකේ මේ ප්ලේට්ස් ටික රීපේන්ට් එකක් අපි මේ වෙනකොට කරගෙන තියෙනවා. මොකද මේකේ රස්ට් එක බැඳිලා තිබිලා තියෙනවා ගොඩක්. ඉතින් ඒකෙදි මේ ප්ලේට්ස් ක්ලීන් කරලා මේ වෙනකොට මේ විදිහට සිල්වර් රීපේන්ට් එකක් ගිහිල්ලා තියෙනවා නිකල් ප්ලේටින් එකක් වගේ. මේකේ හොඳ පේන්ට් එකක් අපි මේකේ කරලා තියෙන්නේ. ඔයාලට හැම සයිඩ් එකම බලා ගන්න පුළුවන් කොහොමද අපේ ටෝටල් කෑරින් එකක් යන්නේ කියලා. අපේ රිපෙයාර් එකක් සමග ටෝටල් කෑරින් එකක් යද්දි කොහොමද මේක වෙන්නේ කියලා ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. මෙන්න මේ මටත් දැන් ස්ටිකර් කරලා තියෙන්නේ. නෑ මේකට නෑ නේ. මෙතන දෙකට දිනවා. හරි. සමහර තැන් සම්පූර්ණයෙන්ම වහගෙන තමයි පොයින්ට් එක කරලා තියෙන්නේ. ඉතින් මේ තැන් දෙකක් තියෙනවා. මෙතන තර්මල් පෑඩ් දෙන්න ඕනේ. ඒ කොටස් වහගෙන තමයි රීපේන්ට් එකේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ওই විදියයි කූල එක දැන් තියෙන කන්ඩිෂන් එක මේක එනකොට මේ ප්ලේට්ස් වල ඔක්සිඩේෂන් හැදලා තිබුණ එකක්. ඉතින් ඒක නිසා අපි රීපේන්ට් එකකුත් කරලා ඉතින් මේ තියෙන්නේ මේ ෆෑන් ෂීල්ඩ් එක. ඉතින් බලා ගන්න පුළුවන් මේකේ ෆෑන්ස් වල මේ වෙනකොට අපේ ටෝටල් කෑරින් එකේදී කොහොමද මේකේ කන්ඩිෂන් මේ ෆෑන් ටික ක්ලීන් වෙලා තින්නේ කොහොමද කවුලින් එක ෆෑන් කවුලින් එක කොහොමද ක්ලීන් වෙලා තින්නේ කියලා. ඉතින් ඩස්ට් එක පොඩක්වත් නැහැ. හොඳටම තියෙනවා ක්ලීන් අප් එක. ඉතින් කස්ටමර් එක දැක්කහම බොහොම සතුටු වෙයි. මොකද කාඩ් එක අපිට ලැබෙනකොට තිබ්බ විදිහත් අවසානයේදී කස්ටමර්ට ලැබෙන විදිහත් දැක්කහම ගොඩක් එයාට කස්ටමර්ට ලොකු සැටිස්ෆිකේෂන් එකක් එයි මේක දැක්කහම. මොකද මේ කාඩ් එක කස්ටමර් කැලි වලට ගලවලා තමයි අපි ගාවට ගෙනාවෙත්. ඉතින් ඊට අමතරව මේකේ බෑක් එකේ තියෙන GPU main GPU එකට එන 4 high වෙන ෂීල්ඩ් එක තමයි මේ තියෙන්නේ. මේක ටෙන්ෂන් ෂීල්ඩ් එකක්. ඉතින් ඒකෙදි මේකටත් මේකේ ත්‍රස්ට් එක තිබිලා තියෙනවා. ඒකෙදි මේ ෂීල්ඩ් එකත් රීපේන්ට් එකක් කරලා තියෙනවා. මැට් පේන්ට් එකක් මේකටත් ඇප්ලයි කරලා තියෙනවා අපි. ඉතින් ওই විදිහට තමයි ටෝටල් කෑරින් එක යන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් කූලර් කවුලින් එක කූලර් එකට ෆික්ස් කරන ගමන් තියෙන්නේ. ඉතින් කාඩ් එක සම්පූර්ණයෙන්ම ඇසෙම්බල් වෙන්න නියමිතයි දැන්. ඇන ටික දාන්න විතරයි තියෙන්නේ. මේ ඇන පාව පේන්ට් කරලා තියෙන්නේ නේද? ඔව්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇනේ එකේ ඉඳලා රස්ට් එක අයින් කරලා අපි සමහර වෙලාවට පේන්ට් කරනවා. ඇන එහෙම නරක් වෙලා තිබ්බොත් ගොඩක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ නරක් වෙලා තිබ්බ ස්ක්‍රූස් පවා අපි නරක් වෙච්ච ඒවා කොම පේන්ට් කරලා අරගෙන තියෙනවා මේ. ඉතින් ඒකෙදි රියල් රීකන්ඩිෂන් වර්ක් එකක් අපේ ආයතනය යනවා කස්ටමර්ලා වෙනුවෙන්. ටෝටල් කෙයාර් එකක් ඉල්ලන කස්ටමර් කෙනෙක්ට මේ වගේ සේවාවක් තමයි අපේ ආයතනයෙන් ලැබෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපට ආපු MSI Ventus 3X RTX 3080 Ti 12GB කාඩ් එකේ රීකන්ඩිෂන් වර්ක් එක යන්නේ මේ වෙලාවේ. ඉතින් මේ කාඩ් එක අපිට ගෙනල්ලා දුන්නේ මාතර ඉඳන් මල්ලි කෙනෙක්. හරි මහන්සි වෙලා බස් එකේ ඇවිල්ලා අපිට මේ කාඩ් එක බාර දීලා ගියා. අපි ට්‍රස්ට් කරලා මේක රිපෙයාර් කරලා රීකන්ඩිෂන් වර්ක් එක කරලා ටෝටල් කෑරින් එක ඉට්සෝල් එකේ ටෝටල් කෑරින් එක කරලා දෙන්න කියලා. ඉතින් අපේ ටෝටල් කෑරින් එකේ ප්‍රොසෙස් එක ට්‍රස්ට් කරන කස්ටමර්ලාට බොහොම ස්තුතියි. අපිට මේවා ගෙනත් දෙනවට ඉතින් අපි දෙන්න පුළුවන් උපරිම සේවාව දෙනවා. ඉතින් ඒකෙදි ඔයාලා දකින්න ඇති අපි කොහොමද වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා කස්ටමර්ස්ලාගේ. ඉතින් අපිට දෙන්න පුළුවන් උපරිම සේවාව අපි දෙනවා. ඉතින් ඒකෙදි අපේ සෝෂල් මීඩියාත් එක්ක රැඳිලා ඉන්න YouTube channel එක ඊට අමතරව YouTube channel එකේ ඉඳලා ඔයාලට TikTok අපේ channel එක සහ Facebook group එක
ජොයින් වෙලා ඉන්න හැමෝම YouTube channel එක subscribe කරලා තියාගන්න TikTok channel එක follow කරලා තියාගන්න. ඉතින් ඉදිරියේදී තව අපි මේ වගේ කටයුතු කරන ගමන් ඔයාලට වීඩියෝස් අරගෙන එනවා. සමහර වෙලාවට පොඩි ටිප්ස් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. විජේ කාඩ් එකක් කොහොමද වෙල් මේන්ටෙනන්ස් එකක් යන්නේ කියලා. ඉතින් මේ වගේ ටෝටල් කෑරින් එකක් කරගන්න පුළුවන් නම් අවුරුද්දකට සැරයක්වත් ඔයාලගේ වටිනා ග්‍රැෆික්ස් කාඩ් එකට ඔයාලට සෑහෙන කාලයක් නිර්පද්‍රිතව ඔයාලගේ කාඩ් එක භාවිතා කරගන්න පුළුවන්. වෙලාවට thermal paste මාරු කරලා වෙලාවට thermal pads ටික මාරු කරගෙන ටෝටල් කෑරින් එකක් මේ වගේ quality ටෝටල් කෑරින් එකක් කරගෙන පාවිච්චි කරනවා නම් ඔයාලා ග්‍රැෆික්ස් කාඩ් එක සෑහෙන කාලයක් ඉස්සරහට පාවිච්චි කරගන්න පුළුවන්. අපි ඒ well maintenance එකට අනිවාර්යයෙන්ම කස්ටමර් අපිට ග්‍රැෆික්ස් කාඩ් එකක් කිව්වම අපි ඒ සේෆ් විදිහට භාවිතා කරගන්න කාලයක් ඉස්සරහට අපි ටිප්ස් පවා දෙනවා කස්ටමර්ලාට. ඉතින් දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා අපේ ආයතනයේ විශ්වාසයට අපි ගාවට ආපු අපේ කස්ටමර්ලාට. ඉතින් කස්ටමර්ලාට විතරක් නෙමෙයි ඇත්තටම අපේ ගෲප් එකේ සහ අපේ සෝෂල් මීඩියා channel set එකේ ඉන්න අපේ හිතවත් අපේ මල්ලිලාට අපිව follow කරන අයට අපි ඉදිරියේදීත් safety tips ඇත්තටම දෙනවා. ඉතින් graphics card එකක් කොහොමද well maintain කරගන්නේ කියලා. ඉතින් අදට මේ total caring එකේ මේ middle එකේ ගිය මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් අපි බලමු total caring එක ඉවර වුණාට පස්සේ කොහොමද කාඩ් එක ඔපරේට් වෙන්නේ කියලා. total caring එක පස්සේ condition එකත් ඊට අමතරව ඔපරේෂන් එක ඔපරේට් වෙන විදිහත් අපි ගේම් ප්ලේ වීඩියෝ එකක් සහ ස්ට්‍රෙස් එකක් බොහෝ විට පෙන්වන්න අපිට තව වීඩියෝ එකක් දාන්න පුළුවන් වෙයි. මම ඉදිරියේදී ඒක ඔයාලට බලන්න ලෑස්ති කරලා දෙන්නම්. ඉතින් ඒකෙදි මේ වීඩියෝ එක මම එහෙම අවසන් කරන්න. හැමෝටම ජය වේවා එහෙනම්. නැවත වීඩියෝ එකකින් හම්බෙමු.